හායි මගේ රත්තරන් යාළුවනේ ඉතින් ඔන්න අද ගියා තියෙන වීඩියෝ එකක්. ඉතින් අද වීඩියෝ එකේ කතා කරන්නේ ඇත්තටම මේ 6 ටයිම් ෆ්‍රේම් බයස් එක කොහොමද අපි අයිඩෙන්ටිෆයි කරගෙන අපි ගහන සෙටප් එකකට ඒක ඇප්ලයි කරගෙන අපේ මේ සෙටප් එකේ වින් රේට් එක වැඩි කරගන්නේ කොහොමද කියලා තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. මේ 6 ටයිම් ෆ්‍රේම් බයස් එක ඔයාගේ සෙටප් එකට යූස් කළොත් එහෙම, ඒ කියන්නේ ඇඩ් කළොත් එහෙම ඇත්තටම හොඳ වින් රේට් එකක් ගන්න පුළුවන්. ඒ නිසා තමයි ඔයා ඉන්ඩිකේටර් එකක් වේවා, ඔයා chart pattern එකක් වේවා, SMC, ICT ඕනම concept එකකට මේ 6 ටයිම් ෆ්‍රේම් බයස් එක ඇප්ලයි කරගත්තාම ඇත්තටම හොඳ වින් රේට් එකක් ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකේ ඇත්තටම මම කියලා දෙන්නේ ඉතින් මම normally ඒ කියන්නේ මම simple විදිහට මේ බයස් එක බලන විදිහ තමයි ඔයාලත් එක්ක share කරගන්නේ. ඉතින් මේ බයස් එක මම බලන විදිහ සමහරක් කට්ටියට වැරදි වෙන්න පුළුවන්. සමහරක් කට්ටියට හරි වෙන්නත් පුළුවන්. සමහරක් කට්ටියට simple වෙන්නත් පුළුවන්. ඒ වගේම සමහරක් කට්ටියට advance වෙන්නත් පුළුවන්. ඉතින් එක එක්කිනා එක එක විදිහට හිතාවි. ඒ වුණාට මම 6 time frame bias එක කියලා මම use කරන්නේ. ඒ කියන්නේ මගේ strategies වලට, ඒ කියන්නේ මගේ මං ගහන setup එකට අද ඔයාලට කියලා දෙන විදිහට තමයි මම ඇත්තටම මගේ bias එක මං identify කරගන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් තව දෙයක් කියන්න තියෙනවා. අපි හැදුවා Facebook group එකක්. ඉතින් ඒ Facebook group එකකට ඔයාලට join වෙන්න පුළුවන්. ඔයාලගේ මොන හරි ගැටලුවක් තියෙනවා නම්, ඔයාලගේ දැනුමක් තියෙනවා නම් free ඒකේ ඉන්න කට්ටියත් එක්ක share කරගන්න කැමති නම් අනිවාර්යෙන් ඒ group එකට set වෙන්න. ඔයාලට පේනවා ඇති. මෙන්න මේක තමයි අපේ group එක. අනිවාර්යයෙන්ම description එකේ link එක දාන්නම්. ඒකත් එක්ක කැමති කට්ටිය set වෙන්න පුළුවන්. ඒ වගේ මට inbox එහෙම ඇවිල්ලා message දාන්නට වඩා ඇත්තටම ඒ Facebook group එකේ මාව mention කරලා මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඒකේ අහන්නත් පුළුවන්. මොකද inbox ආවොත් එහෙම සෑහෙන්න කට්ටියක් message දාලා තියෙනවා. ඉතින් reply කරන්න සෑහෙන අමාරුයි. ඒ නිසා ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඒ Facebook group එකේ post එකක් දාලා මාව mention කරන්න. ඒතර ගොඩක් දුරට මට reply කරන්න පුළුවන්. ඉතින් මේ group එකේ ඉන්න මල්ලි කෙනෙක්. ඉතින් මේ මල්ලි කරන්නේ ඇත්තටම trading view premium account sales කරන එක. ඒ කියන්නේ මේ මල්ලි ගාව තියෙනවා private account shared account. ඉතින් මේ මල්ලිත් මේ group එකේ එන active ඉන්න කෙනෙක්. ඉතින් මේ මල්ලිත් මගේ channel එකෙන් ලොකු දැනුමක් අරගෙන ඒකේ සතුට වෙනුවෙන් ඉතින් එයා කිව්වා මට මගේ channel එක බලලා හැමෝටම වගේ සෑහෙන ලොකු discount එකක් දාලා ඔයාලට trading view premium account ලබා දෙන්නම් කියලා. ඉතින් ඒ නිසා තමයි මම මේ වීඩියෝ එකේ මේක mention කරන්නේ. ඉතින් එයා ගාව තියෙනවා shared account තියෙනවා private account තියෙනවා. මාත් එයාගෙන් තමයි buy කරන්නේ. කිසිම ගැටලුවක් නැහැ. සෑහෙන එකේ ලංකාවේ තියෙන දැනට තියෙන මිලත් එක්ක සෑහෙන අඩුවට ඔයාලට ලබා ගන්න පුළුවන් මේ මල්ලිට message එකක් දැම්මොත් එම. මේ page එකේ මම link එකයි photo එකයි මම මේ දැන් දාන්නම්. ඒ වගේම description එකේ link එකක් දාලා තියන්නම්. ඉතින් ඔයාලා අනිවාර්යෙන් back test කරන කට්ටිය කියලා මම දන්නවා. ඒ කියන්නේ trading business එක හරියටම කරන කට්ටියක් මේ channel එකත් එක්ක set වෙලා ඉන්නවා කියලා මම දන්නවා. ඉතින් ඔයාලා සෑහෙන ගාණක් දීලා back test කරන්න trading view premium account buy කරනවා කියලා දන්නවා. ඒ නිසා ඔයාලට support එකක් වෙන්න තමයි මම මේ වීඩියෝ එකේ mention කළේ. ඉතින් ඔයාලට පොඩි ගාණක් හරි අඩු වෙනවා නම් ඇත්තටම ලොකු සපෝට් එකක්. ඒ නිසා තමයි මම මේ වීඩියෝ එකේ ඒ දේත් කිව්වේ. කැමති කට්ටිය ඒ page එකට ගිහලා message එකක් දාන්න. එතකොට ඔයාලට ලොකු discount එකකුත් එක්ක ඔයාලට මේ trading view premium private account shared account ලබා ගන්න පුළුවන්. ඉතින් මේ back test කරලා ලබා ගන්න data අනිවාර්යයෙන්ම ඔයාලා journal කරන්න. ඒකෙන් තමයි ඔයාලට powerful mindset එකක් වගේ powerful psychology එකක් ඔයාලට build වෙලා ඔයාගේ setup එකත් powerful වෙලා ඒ හැමදේම powerful වුණාට පස්සේ තමයි ඔයාලට මේ trading business එකෙන් ඇත්තටම profitable වෙන්න පුළුවන් වෙන්නේ. ඔය ටික තමයි මට කියන්න ඕනේ. ඉතින් අපි යමු එන වීඩියෝ එක. bias එක මම identify කරගන්නේ time frame තුනකින්. ඒ තමයි weekly එකයි, 4 hour එකයි, 15 minute එකයි use කරලා තමයි මම bias එක identify කරගන්නේ. ඉතින් මේකෙදි ඇත්තටම ඔයාලට එක එක time frame use කරන්න පුළුවන්. daily 1 hour 5 minute ඒ වගේත් පුළුවන්. ඒ වුණාට මම identify කරගන්නේ weekly 4 hour 15 minute විතරයි. ඉතින් එහාට ඇත්තටම මම මේකේ මැද්දට එක එක time frame මම use කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් මම හැම දෙයක්ම එකක් විතරයිනේ use කරන්නේ. මේ වීඩියෝ එකේ මම සමහරක් වචන එන simple විදිහට, ඒ කියන්නේ සරල විදිහට ඔයාලට තේරෙන විදිහට කතා කරනවා. මේවල ඇඩ්වාන්ස් වචන තියෙනවා. ඒවත් මම දන්නවා. ඒවට ඒ වලින් නෙමෙයි මම කතා කරන්නේ. ඔයාලට තේරෙන සිංහලෙන් මේක මම කියලා දෙන්නම්. නැත්තම් ඉතින් මේක ඇඩ්වාන්ස් විදිහට ගියොත් එහෙම වැඩක් නැහැ නේ, තේරුමක් නැහැ නේ. ඒ නිසා තේරෙන සිංහලෙන් මම කියලා දෙන්නම්. ඉතින් ලොකුම time frame එක විදිහට තමයි මම weekly use කරන්නේ. ඒකේ මැද්ද time frame එක විදිහට තමයි 4 hour use කරන්නේ. bias එක identify කරගන්න lower time frame එක විදිහට 15 minute මම use කරනවා. ඉතින් ඒක හොඳට මතක තියාගන්න. ඉතින් මාකට් එකක් ඇත්තටම එකපාරට මේ විදිහට move වෙන්නේ නැහැ නේ. ඉතින් මාකට් එක move වෙන්නේ මෙහෙම යනවා, මෙහෙම යනවා, මෙහෙම යනවා, මෙහෙම යනවා. ඕකේ අනිත් පැත්ත තමයි down පැත්ත. ඇඳලා තියෙන්නේ buy side එකට යන move එක. ERL කියන්නේ external range liquidity. ඊට පස්සේ IRL කියන්නේ internal range liquidity. ERL විදිහට අපිට identify කරගන්න පුළුවන් swing high, swing low. කලින් වීඩියෝස් වල මම ඒවා කතා කරලා තියෙනවා. ඉතින් ඒවා නැවත නැවත කියන්න ඕනේ නැහැ කියලා මම හිතනවා. swing high එකක් කියන්නේ මොකද්ද? swing low එකක් කියන්නේ මොකද්ද කියලා ඔයාලා දැනටමත් දන්නවා ඇති. IRL කියලා ඔයාගේ ඔළුවට දාගන්න තනිකර FPGs විතරක්. ගොඩක් PDRS තියෙනවනේ. POI තියෙනවා, ඊට පස්සේ break block තියෙනවා, mitigation block තියෙනවා, සෑහෙන PDRS තියෙනවා. ඒ වුණාට ඒ PDRS වලින් මම use කරන්නේ FPG විතරමයි. ඕනම දෙයකින් එකක් විතරනේ මම use කරන්නේ. ඒක මගේ හැටි. කැමති නම් OB එකක් වෙන්න පුළුවන්. ඒක OB නම් ඔයා OB එක විතරක් master කරන්න. ඉතින් ඒව ඔක්කොම හැමදේම වැඩ කරනවා. ඉතින් මම මේ FPG වලට විතරක් filter වෙලා තියෙනවා. ඉතින් එතකොට මට lazy. මට identify කරගන්න lazy. system එකක් හදාගන්න lazy.
ඒ හින්දා තමයි හැම දෙයකින්ම එකක් විතරක් මම යූස් කරන්නේ. මේ රේන්ජ් එකේ මෙන්න මේ විදිහට යනවා. ERL එකකින් ආයිත් මේ රේන්ජ් එක මෙන්න මෙහෙම එනවා. එන්නේ මේ රේන්ජ් එකේ තියෙන FPG එකට. මේ FPG එකට ඇවිල්ලා මේක higher time frame එකක් වුණා කියමුකෝ. එතකොට මේ FPG එකට ආවට පස්සේ lower time frame අපි confirmation එකක් බලලා තමයි identify කරගන්නේ. ඔන්න මේ IRL එකෙන් මාකට් එක හැරිලා මේ ආයිත් නැවත මේ ERL එකට තමයි මේ මාකට් එක යන්නේ කියලා අපි confirm කරගන්නේ. මේ IRL එකකට ආවට පස්සේ lower time frame ගිහිල්ලා මේ FPG එකේ අපිට lower time frame confirmation එකක් දුන්නාම තමයි අපි identify කරගන්නේ. මෙන්න මේ ERL එකට තමයි මාකට් එක දුවන්නේ කියලා. අනිවාර්යෙන් මේ වගේ තැනකට ආපු ගමන් direct අපිට entry ගහන්න යන්න බෑ. මොකද තව ඕන තරම් මේ range එකේ FPGs තියෙන්න පුළුවන්. තව මේ වගේ ඕන තරම් FPGs තියෙන්න පුළුවන්. මේ FPG වලට ආපු ගමන් ගැහුවොත් එහෙම අපිට සෑහෙන loss වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි ඒ වලට lower time frame ගිහිල්ලා confirmation බලන්නේ. ඉතින් ඔන්න ඕකත් මම මුලින්ම කියන්න ඕන උනා. එතකොට තමයි අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. ඉතින්ලා අපි කලින් කිව්වනේ අපි weekly 4 hour 15 minute ඒ time frame තුනක් එකට එකතු කරලා තමයි මේ bias එක identify කරගන්න. identify කරගත්තට පස්සේ ඔයාට පුළුවන් ඔයා ගහන indicator එකක් වේවා. ඒ කියන්නේ අපි හිතමු RSI divergence බලලා කියලා. ඔයාගේ මේ bias එක confirm කළොත් එහෙනම් buy දැන් ඔන්න buy පටන් ගත්තා කියලා. ඔයාගේ RSI divergence එකක් set වෙනවා buy පැත්තට. එතකොට ඔයාට බය නැතුව buy entry එකක් ගහන්න පුළුවන්. ඔයාලට තේරෙන්නේ නැතිනේ ERL to IRL, IRL to ERL. අන්න ඒක identify කරගන්න විදිහ තමයි අද හරියට මම කියලා දෙන්නේ. ඔයාලා හිතන්න ඔන්න මේ ඇවිල්ලා තියෙන්නේ weekly fair value gap එකකට. මේ තියෙන්නේ weekly fair value gap එක. ඉතින් මේ weekly fair value gap එකට ආවට පස්සේ අපි යන්නේ මොකද්ද? මොන time frame එකද? 4 hour time frame එක. මේ තියෙන්නේ 4 hour time frame එක. මේ ඉරින් මම අදහස් කරලා තියෙන්නේ 4 hour time frame එක. 4 hour time frame එකට මාරු වෙලා මේ weekly fair value gap එකට ආවට පස්සේ මෙන්න මෙතනදී අපිට දෙනවා හොඳ MSS එකක්. ඒව ගැන මම පොඩක් කතා කරන්න ඉස්සරහට. මොකක් හරි කියන්නේ චොච් එකක් වේවා MSS එකක් වේවා නැත්නම් V shape එකක් වේවා කොහොම හරි weekly එකේ lower time frame එක විදියට මම use කරන්නේ 4 hour එක. weekly ඒ කියන්නේ IRL එකට internal range liquidity එකට ආවට පස්සේ අපි බලන්නේ 4 hour එකේ මෙන්න මේ විදිහට MSS එකක් හරි චොච් එකක් හරි confirmation එකක් දෙනකන් අපි බලන් ඉන්නවා weekly එකට ආවට පස්සේ. weekly එකේ confirmation එක හම්බුනාට පස්සේ මෙන්න මේ විදිහට buy side එක active වෙනවා. එතන MSS එකක් දීලා තියෙනවා. MSS එකක් ඇවිල්ලා මේකේ FPG එක tap වෙලා ඒකෙන් ආයිත් buy වෙනවා. එතන range එකක් හදනවා. මෙතනින් range එකක් හදනවා. එතනින් ඉඳන් මෙතනට range එකක් හදනවා. මේ range එකේ හදපු FPG එකට මේ range එකේ හදපු internal එකකට නැවත market එක මෙතනට එනවා. 4 hour එකේ lower time frame එක තමයි 15 minute. 4 hour එකේ IRL එකට ආවට පස්සේ ඔයාලා මාරු වෙන්න ඕනේ 15 minute එකට. 15 minute එකේ confirmation හම්බුනහම 15 minute එකේ චොච් එකක් හරි MSS එකක් හරි නැත්නම් V shape එකක් හරි හැදුනට පස්සේ ඔයාලට identify කරගන්න පුළුවන් ඔන්න 4 hour එකේ ERL එක තමයි market එක move වෙන්නේ කියලා. එතකොට අපිට පුළුවන් ඕනම strategy එකක් use කරලා ඔයාගේ bias එක confirm වුණාට පස්සේ අපිට setup එකක් හැදුනට පස්සේ ඒ setup එකට අපිට entry එකක් place කරන්න පුළුවන්. මෙතනට IRL එකට ආවා ERL එකට ගියා. ඊට පස්සේ ආයිත් නැවත range එකක් හැදුවා. ඒකේ ආයිත් IRL එකක් හැදුවා. IRL එකට market එක ආවා. නැවත ආයිත් ERL එකට ගියා. අන්න ඒ විදිහට තමයි market එක move වෙන්නේ. සරලව ඔලුවට දාගන්න. වැඩි ඔලුව නිකන් විකාර කරගන්න එපා. මම මේ කියලා දෙන දේවල් පොඩ්ඩක් සරලව හිතන්න. දැන් ඔයාලට තේරෙනවා ඇති මේ තියෙන්නේ 4 hour range එක. මේ ඔන්න දැන් මේ 4 hour range එකක් හැදලා තියෙන්නේ. මේ 4 hour range එකේ ඔන්න IRL එකට ඇවිල්ලා තියෙනවා. 4 hour එකේ IRL එකට ආවට පස්සේ අපි switch වෙන්නේ කෙලින්ම 15 minute එකට. ඔන්න දැන් 15 minute එකට අපි ගිහිල්ලා බලනවා මොකද මේ වෙන්නේ කියලා. මේ IRL එකට respect කරනවද කියලා බලන්නේ 15 minute එකට switch වෙලා 15 minute එකේ touch එකක් හරි MSS එකක් හරි V shape එකක් හරි දෙන්න ඕනේ. මම මේ දේවල් මම ඉස්සරහට කියලා දෙන්නම්. මොකද්ද touch එක මොකද්ද MSS එක මොකද්ද V shape එක කියලා මම ඉස්සරහට මම කියලා දෙන්නම්. දැනට මේ දේවල් ඔලුවට දාගන්න. 4 hour IRL එකේ තියෙන්නේ. එතකොට 15 minute එක switch වුණාට පස්සේ 15 minute එකේ මෙන්න ලස්සන touch එකක් දෙනවා. 15 minute එකේ liquidity sweep එකක් වෙලා තියෙනවා. body close touch එකක් වෙන්න ඕනේ. body close touch එක වුණාට පස්සේ මේ යන range එකේ FPG එකක් හොඳ displacement එකක් හදලා තියෙන්න ඕනේ. අන්නේ displacement එකට ආවට පස්සේ market එක නැවත powerful විදියට මේ high එක break වුණාට පස්සේ අපිට identify කරගන්න පුළුවන්. ඔන්න එහෙනම් market එක 4 hour IRL එකට respect කළා. නැවත market එක move වෙන්න හදන්නේ 4 hour එකේ ERL එකට කියලා. ඒ කියන්නේ 4 hour එකේ swing high එකකට හරි swing low එකකට තමයි ඔන්න market එක react කරන්න යන්නේ කියලා අපිට identify කරගන්න පුළුවන්. එතකොට ඔයාලට identify වෙනවා ඔන්න market එක buy bias එකක් confirm වෙලා තියෙන්නේ කියලා ඔයාලට දැන් identify කරගන්න පුළුවන්. ඊළඟ time frame එක තමයි 15 minute. ඉතින් 15 minute එකෙත් IRL එකට ආවට පස්සේ ඔයා සාමාන්‍ය 1 minute 3 minute use කරලා තමන්ගේ strategy එක හදාගෙන develop කරන් ඉන්නවා නම් ඔයාලට පුළුවන් මේ 15 minute IRL එකට ආවට පස්සේ ඔයාලගේ bias එකත් confirm නේ. එතකොට ඔයාලගේ මේ setup එක, ඒ කියන්නේ 15 minute IRL එකට ආවට පස්සේ bias එකත් confirm නම් buy පැත්තට ඔයාගේ chart pattern එකක් ඔයා use කරනවා නම් නැත්නම් RSI divergence use කරනවා නම් නැත්නම් SMC ICT මොන හරි concept එකක් use කරනවා නම් මේ 15 minute IRL එකට ආවට පස්සේ ඔයාලගේ මේ setup එකක් create වුණොත් එහෙම බය නැතුව ඔයාට apply කරන්න පුළුවන්. මොකද bias එකත් confirm ඔයාගේ setup එකක් create උනේ bias එක පැත්තට නම් කිසි ගැටලුවක් නැතුව entry එකක් place කරන්න පුළුවන්. ඔන්න ඕක තමයි මට අද වීඩියෝ එකේ කතා කරන්න ඕනුනේ. ඇත්තටම ඔය දේ apply කළාට පස්සේ
ඔයාගේ win rate එක ඔයා ගහන setup එකේ win rate එක සෑහෙන develop කරගන්න පුළුවන්. ඊළඟ එක තමයි කොහොමද අපි IRL එකකට ආවට පස්සේ කියන්නේ higher time frame IRL එකට ආවට පස්සේ lower time frame ගිහිල්ලා bias එක confirm කරගන්නේ කොහොමද කියලා තමයි මම දැන් කියලා දෙන්න හදන්නේ. ඒකට මම type 3ක් use කරනවා. කලිනුත් කිව්වා V shape එක, MSS එක, chotch එක. තමන් use කරන higher time frame එකට ගිහිල්ලා ඒකේ IRL එකට ආවට පස්සේ lower time frame ගිහිල්ලා අපි කොහොමද confirm කරගන්නේ? higher time frame IRL එකට respect කරලා ඔන්න higher time frame ERL එකට තමයි move වෙන්නේ කියලා අපි බලන්නේ. lower time frame එකකට ගිහිල්ලා තමයි අපි ඒක බලන්නේ. ඉතින් මුල්ම type එක තමයි මේ V shape කියන එක. මේ තියෙන්නේ 15 minute range එක. ඒ කියන්නේ 15 minute time frame එක තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ 4 hour IRL එක තමයි මේ තියෙන්නේ. මේ 4 hour IRL එකට මෙන්න මේ විදිය range එකක් හදාගෙන movement එකක් දෙන්න ඕනේ. මේ V shape එකේ විදියට අපි confirmation ගන්නවා නම් මේ විදියට range එකේ මෙන්න මේ විදියට movement එකක් දෙනකොට මේ එන range එකේ අනිවාර්යයෙන්ම 15 minute FVG එකක් හදලා තියෙන්නම ඕනේ. මේ එන range එකේ 15 minute FVG එකක් තියෙන්නම ඕනේ. මේ FVG එකත් break කරගෙන ආයෙත් V shape එකට market එක move වෙන්න ඕනේ උඩ අතට. ඒ කියන්නේ අපි මේ buy bias එක යන්නේ බලන්නේ. ඕකම තමයි අනිත් පැත්තට sell පැත්තට. මේ buy පැත්තට අනිවාර්යයෙන් මේ FVG එකත් break කරගෙන උඩට move වෙන්න ඕනේ. move වෙන movement එකේදීත් අනිවාර්යයෙන් 15 minute FVG එකක් හදාගෙන ඒ කියන්නේ displacement එකක් හදාගෙන තියෙන්න ඕනෙමයි. market එක මෙන්න මේ FVG react කළාට පස්සේ අපිට identify කරගන්න පුළුවන් මෙන්න මේ level එක break වුණාට පස්සේ අපිට identify කරගන්න පුළුවන් ඔන්න market එක මේ 4 hour IRL එක respect කරලා 4 hour ERL එක දක්වා තමයි market එක ඔන්න යන්නේ කියලා. මෙන්න මේ 15 minute IRL එකේදී ඔයාලට පුළුවන් ඔයාලා ගහන setup එක 1 minute හරි 3 minute හරි ඔයාලා use කරන chart pattern එකක් වේවා indicator එකක් use කරලා හරි ICT concept හරි SMC concept හරි මොනවා හරි ඔයා ගහන setup එකක් මෙන්න මේ හරියදී create වුණොත් එහෙම ඔයාලට entry අල්ලන්න පුළුවන්. ඒක එක type එකක්. second type එක තමයි මේ MSS එක කියන එක. මේ තියෙන්නේ කලින් කිව්වා වගේ 4 hour IRL එක. මේ 15 minute range එක මෙන්න මේ විදියට එනවා. මෙන්න මේ විදියට FVG එක tap වෙලා නැවත මෙන්න මේ high එක break වුණාට පස්සේ මෙන්න මෙතනදී හැදෙන MSS එක. මේ MSS එකක් අනිවාර්යෙන් බලන්න පුළුවන් වෙන්නේ SMT හරහා. සරලව මම කියලා දෙන්නම්. මෙන්න මේක තමයි SMT එක. මේ SMT කියන්නේ දැන් අපි මේක GU chart එකේ බලනවා නම් ඔයාලට බලා ගන්න පුළුවන් EU එකත් GU chart එක හා සමානව තමයි market එකේ movement දෙන්නේ. අපිට EU එකත් හරහා තමයි අපිට SMT බලන්න පුළුවන් වෙන්නේ GU එකේ. GU එකේ මෙන්න මේ විදිහ SMT එකක් හැදුවොත් අපි බලන්න ඕනේ EU එකේ මොකද වෙලා තියෙන්නේ කියලා. EU එකෙත් මේ වගේ 4 hour IRL එකට ඇවිල්ලා EU එකේ chotch එකක් දීලා තියෙන්න පුළුවන්. liquidity අරගෙන ලස්සන chotch එකක් දෙන්න පුළුවන්. ඒ වුණාට GU එකේ එහෙම දෙයක් වෙලා නැහැ. GU එකේ තියෙන්නේ liquidity අරන් නැහැ. මේ විදිහට SMT එකක් දීලා මෙන්න මෙතනදී MSS එකක් create කරලා තියෙන්න පුළුවන්. ඔන්න ඕක තමයි SMT කියන්නේ. SMT බලලා තමයි MSS එක බලන්න ඕනේ. නැතුව MSS නිකන් බලන්න යන්න එපා. අනිවාර්යයෙන්ම SMT එක බලලා MSS එක confirm කරගන්න. බොරුවට නැතුව MSS දකින තැන හැමතැනම ගහන්න යන්න එපා. අනිවාර්යයෙන්ම ඔයාලා trap වෙන්න පුළුවන්. third එක ඉතින් ඔයාලා කවුරුත් දන්න chotch එක. ඒකේ වෙන්නේ 4 hour IRL එකට ආවා. මේ තියෙන්නේ 15 minute range එක. මෙන්න මේ විදිහට market එක ආවා. මේ විදිහට pull back එකක් දුන්නා. මෙන්න මේකේ liquidity ගත්තා. liquidity ගත්තට පස්සේ market එක move වෙන්න ඕනේ. මේ තියෙන swing high එක body break එකකින් අනිවාර්යයෙන්ම break වෙලා displace වෙන්න ඕනේ. displacement එකක් හොඳට හදලා කියන්නේ මේ range එකේ FVG එකට ඒවත් ආයිත් market එක move වුණාට පස්සේ ඔයාලට පුළුවන් මෙතනදී ඔයාලා බලලා chart pattern එකක් හරි SMC හරි ICT concept එකක් හරි නැත්නම් ඔයාලා use කරන indicator එකක් හරි ඔයාගේ setup එක buy පැත්තට create උනේ බය නැතුව මෙන්න මෙතනදී ඔයාලට entry එකක් අල්ලන්න පුළුවන්. ඔන්න ඔය type තුනෙන් තමයි ඇත්තටම මම bias එක confirm කරගෙන higher time frame ඒ කියන්නේ weekly 4 hour 15 minute ගිහිල්ලා 15 minute එකේ IRL එකකින් තමන් ගහන setup එකක් create වුණොත් ඒ පැත්තටම ඔන්න ඔහම තමයි මම entry එකක් අල්ලන්නේ. ඔන්න ඔය entry එක පට්ටම් powerful use කරලා බලන්න ඔයාලට හොඳ win rate එකක් ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම ඔන්න ඔය ටික තමයි මට අද කියලා දෙන්න ඕනුනේ. ඉතින් ඔයාලට පේනවා ඇති ඔයාලට තේරෙනවා ඇති කියන්නේ දැන් ටිකක් ඔලුවට යන්නේ නැතිනේ. higher time frame තුනක් එකතු කරලා තමන් ගහන setup එකත් එකතු කරලා ඒ ගහන entry පට්ටම powerful. දැන් ඔයාගේ ඔලුවට යන්නේ නැති. කවදාවත් ඉතින් මේක කොච්චර powerful වුණා කියලා 1 to 2 RR එකකට වඩා උඩින් අල්ලන්න යන්න එපා. ඒක නැත්තම් ගොඩක් කට්ටියට මේක කියලා දුන්නාට පස්සේ ඔයාලා back test කළාට පස්සේ ඔයාලට පේන්න ගනීවි අම්මට සිරි මේක ERL එකකටම යනවා. පොවව ERL එකකටම යනවා. පට්ට RR එකක් අපිට අල්ලන්න පුළුවන්. එහෙම කියලා ඔලුවට යාවි. ඒ වුණාට එහෙම කරන්න යන්න එපා. 1 to 2 RR එකක් අරගෙන පැත්තකට වෙන්න. මොකද මේක හැමදාම මේ විදිහටම වෙනවා කියලා මටවත් කාටවත් කියන්න බෑ. කියන දෙන දේවල් හැමදාම මේ විදිහටම හරියනවා කියලා කියන්නෙත් නැහැ. වර්ධින අවස්ථා සෑහෙන තියෙනවා. ඉතින් වැරදුනත් මේ විදිහට කරලා බලන්න ඔයාලට තේරෙවි. ඔයාලා ගහන setup එකේ win rate එක පොඩ්ඩක් up වෙලා තියෙනවා මේ විදිහට කළාට පස්සේ. ඉතින් ඔය ටික තමයි මට අද කියලා දෙන්න ඕනුනේ. ඉතින් මොන හරි ගැටලු තියෙනවා නම් අනිවාර්යයෙන්ම comment එකක් දාලා නැත්නම් group එකේ post එකක් දාලා හරි මොන හරි ගැටලුවක් තියෙනවා නම් මාව mention කරලා ඒකේ අහන්නත් පුළුවන්. අනිවාර්යෙන් back test කරන්න. මම මොන දේ කිව්වත් වැඩක් නැහැ. ඔයා back test කළේ නැත්නම් මේ දේවල් real market එක apply කරන්න නම් යන්න එපා. ඔයා හොඳට back test කරලා අවුරුද්දක් විතර back test කරලා ඔයා මේවා apply කරන්න ඕනේ. ඔයාගේ back test කරපු data එක්ක. නැත්නම් ඔයාගේ psychology එකක් develop වෙන්නේ නැහැ. ඔයාගේ mindset එක හරියන්නේ නැහැ. කියන්නේ මගේ මේ වීඩියෝ එක බලලා අම්මට සිරිමරු දවස් දෙකක් back test කළා. වැඩේ හොඳයි කියලා නිකන් ඔලුවට ගියාට පස්සේ
පස්සේ එකපාරට රියල් මාකට් එකට ගිහිල්ලා පිස්සු නටලා ඒ කියන්නේ account wash කරගන්න යන්න එපා. ඒ හින්දා කලබල වෙන්න එපා. මේ මාකට් තියෙනවා. ඒ කියන්නේ නැති වෙන්නේ නැහනේ. ඒ හින්දා හොඳට back test කරලා data ටිකක් එකතු කරලා මේ වැඩේට එන්න. බොරුවට කලබල වෙලා වාගේ සල්ලි නාස්ති කරගන්න යන්න එපා. ඉතින් එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු. අද ගොඩක් දේවල් මම හිතුවා ඉගෙන ගන්න නැති කියලා මොනවා හරි ගැටලුවක් තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු. අනිවාර්යයෙන්ම ඊුණ ගමන්ම ඊළඟ වීඩියෝ එකත් ඉක්මනට මම දානවා. මාත් සෑහෙන වැඩ ටිකක් තියාගෙන තමයි මම මේ වලට මේ දැනුම ෂෙයා කරගන්නේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු. ජය වේවා.